What's up guys, welcome back to the channel. අද අපි යන්න හදන්නේ පිදුරු තලාවකට. පාරේ ඉන්නේ. අපි දැන් ඉන්නේ රම්බොඩ ෆෝල් එක තමයි මෙතන ලස්සන. view point එක අපි ඉන්නේ. Go look at you. Hey. Say hi. Let's go. Okay, අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ නෝර්ලේ ලස්සන තැනකට. මේ ආමි කැම්ප් එක මේක. ඉතින් ලස්සන තැනකට තියෙන්නේ. උඩට ගියාම මාර view එකක් තියෙන ඒවත් එක්ක. අය ලස්සන තැනක්. අපි මේ දැන් ලන්ච් වලට ඇවිල්ලා ඉන්නේ. ලස්සන view එක මේද මේ බර වෙච්ච නුවර ග්‍රෙගරි වැව පොඩි පින්නක් යනවා. මෙතන ඇතුලේ තමයි මෙස් එක. දැන් ලන්ච් ගන්න දැන්. එමෙ ඇතුළේ කොහොමද කියලා. පහළට ආපුවම එහෙම තමයි පේන්නේ උඩ. මේක තමයි අපි ඉන්නේ ලොජ් එක. මේක තමයි විලා එකක් වගේ. රූම්ස් 4ක් තියෙන බිල්ඩින් එකක්. නිර්භීත වේගවත්. Lion. ඔන්න අපි දැන් ලන්ච් අරගෙන ඉතින් බෝට් රයිඩ් එක යන්න තමයි හදන්නේ අපි දැන්. බෝට් රයිඩ් එකට ග්‍රෙගරි වැවට. මාර ලස්සනයි, හරි ලස්සනයි. ලස්සන මේන්ටේන් කරන පිරිසිදුයි. දැන් වටේන් පේන කඳු ටික මෙතන තමයි අපි ඉන්නේ. තමයි ආමි එකේ සිංගල් රෙජිමන්ට් එකේ අපි ඉන්න තැන. අපි ඉස්සරහට කියමු. look at it. Hey. What is this color? You like flower? Give your Apache one flower. Give. Let's go.
වගේ. ඕකේ හරියට ඕනේ. අපි දැන් ඉන්නේ හරියටම මැද ඉන්නේ. ඊයේ මැදට පේන මාර සීතලක් තියෙන. පොඩි බින්නකුත් යනවා මාර සීතලයි. ඉතින් අපි මේ ආව පොඩ්ඩක් ඇවිදින්න පයින්. උගුරුලියට වැඩි ඇවිදින්න යන්නේ පයින්. ඇවිදින්න අපි මෙතන කානිවල් එකක් ගත්තා ගෙගිරි වගේ. ඉතින් එතෙන් තමයි මේ පොඩ්ඩක් ඇවිදින්න. සහ බලන්න. පොණියෝ ඉන්න හැමතැනම. ඔයාගේ අතට ආපු එක ගත්ත එකට ඉන්නේ කඩේට. පාරේ ඒක නල්ලයි. යා. Come. ඉතින් එහා පැත්තේ මෙතන තමයි කානිවල එක තියෙන්නේ. ඔය අයි. අද සන්ඩේ නිසා පොඩක් සෙනගදී. සන්ඩේ වේගෙන්නේ කට්ටිය එනවා. අපි යමු මේ පැත්තට. Here. Yeah. Oh, ini. Oh, too much bubble. Hello. Good evening. දැන් හවස 7:00 වෙලා.
කරවල වැටලා තියෙන. කරවල වැටුණාට නුවර එළියට තාම ඉතින් එළියයි. මොකද මේ ගැගරි පාක් එකේ තාම ලයිට්ස් ඔන්. පොඩි කානිවල් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් මිනිස්සු ඇවිල්ලා බලන්න කට්ටිය. මේක තමයි මෙතෙන්ට තියෙන view එක. ඈතින් පේන්නේ ග්‍රෙගරි වැව. පේන්නේ? මෙතන තියෙන කානිවල් එකක්. ඒකේ කට්ටිය ඉන්නවා මේ කානිවල් එකේ දැයගෙන තමයි සද්ද එන්නේ. මේක තමයි අපි ඉන්නේ බංගලෝ එක. අය ලස්සන තැනක්. වන්න view එක. මෙතන තියෙන view එක තමයි මේ තියෙන කෙලින්ම ග්‍රෙගරි වැව තියෙන්නේ හැබැයි. ග්‍රෙගරි පාක් එක. මාර ලස්සනයි. Hello, good morning. ඉතින් ඉස්සෙල්ලා දැක්කේ දැන් මම මේ ඉඳන් ඉන්න තැනට පේන view එක. මේ අය ලස්සන view එකක් තියෙන්නේ ග්‍රෙගරි වැව ඉස්සරහා. දැන් උදේ 7:00 වෙලා. මාර ලස්සනයි. මේ වගේ තැනකට කෝෆි එකක් බොනවා කියන්නේ ඒක වෙනම එකක්. ඇවිල්ලම් බලන්න ඕනේ. ඉතින් ඒක කරලාම තමයි බලන්න ඕනේ. කොෆි එකක් බීලම් බලන්න ඕනේ.
මේ දින අපි ඉන්නේ බංගලෝ එක. මේක ඉතින් ශ්‍රී ලංකා ආමිගෙන් තමයි මේන්ටේන් වෙන්නේ. ඉතින් මේවා ලස්සන මෙහෙම තියන් ඉන්නවට මම මේන්ටේන් කරනකොට ඉතින් thank you ඔෆිසර්ස්ලාට යාළුවගේ ආමිගේ හැමෝටම ඉතින් ඊ අපිට ට්‍රීට් කරා. view early morning Norelia අස්සනයි. ඉතින් මේවා ලස්සන මේවා මේන්ටේන් කරනවා. මේ ගාඩන් දැන් මේ තියෙන මල් මේක නූරලේ කැම්ප් එකේදී මේ උතන ඉස්සරහ තියෙන ගෙරියා ඉස්සරහම තියෙන ටවුන් එක පැත්තෙන් නෙවෙයි ගෙරියා අනිත් පැත්ත ටවුන් එක අපි නදන්න එන්ට්‍රන්ස් එක නෙවෙයි අනිත් පැත්ත වේ ගෙරියා අනිත් පැත්ත. දැන් ඉන්නේ පිටුරුව තලාගල යන ගම. එන්ට්‍රන්ස් එක වෙලා මුඩට එන ගමන් ඉන්නේ. මේ තියෙන රූපවාහිනී සංස්ථාවේ ටවර් එක. ලෝකේ ශ්‍රී ලංකාවේ උසම කන්ද උඩ අපි ඉන්නේ. ආ ලස්සන නේද රහිලා තියෙනවා. තද මීදුමක් තියෙන මොකද මේ පේන්නේ නැහැ මීදුමට කිසි දෙයක්. කොතනද? අර චෛත්‍යවස්තුවේ කළු බලක් තියෙන්නේ. ඒ කළු බල තමයි ලංකාවේ පීටි පොලේ උසම ගන්න. ඔතන මුදු මට්ටමේ ඉඳලා මීටර් 1500 උසයි හරියට 1280. අර ඒ වගේ මොකද බැහැලා තියෙන්නේ අන්න හොඳම ගානේ. ඔව්. ඒ කැලෑවල කැලෑවද?
ඉතින් අපි ලංකාවේ උසම තැන බලමු ලංකාවේ උසම තැන අපි ගන්න. ලංකාවේ උසම තැන මෙන්න මේ කළුගල. අපි දැන් මේ ලංකාවේ හදවත වගේ තැනක බුදුතලාවේ හන්ද බුදුරි කොමිනි සැටලයිට් මොකද මේ ලංකාව කන්ට්‍රෝල් කරන්නේ මෙතන. ලංකාව සම තැන ලංකාව මෙතන පේනවා. බලන්න මේ දෝ නිසා ඔක්කොම වැහිලා තියෙන්නේ. बेरीज फ्रेश बेरी बेरीज खाना ඕන තරම් बेरीज खाना මේවා කන්න හම්බෙන්නේ बेरीज මේ දිගට बेरीज තියෙන්නේ දැන් කැඩුවා මේ बेरी වලක් තියෙනවා අපි තිබ්බ ඔක්කොම කඩාගත්තා. බ්ලූබෙරි මාර වීදුමක් තියෙන්නේ. බාන මිස්ට් එක වැහිලා තියෙන වලාතම. ලංකාවම පේන තැනක් තමයි මෙතන. වටේටම. ලංකාවේ මැද. තාත් අපි දැක්කා. දෙන්නත් අපි ගියා. ෆස්ට් ටයිම් තමයි බුදුරාකට ආවේ. ලංකාවේ හදවතක තැනක් තමයි ඉතින්. ඕකේ ඊයේ තමයි අපි නෝර්වේට ආවේ. අපි ඉඳලා උදේ දැන් මේ ආවා මේ විදුතලාවකට. Then අපි යන්න තමයි හදන්නේ. Let's go guys. See you in the next video. Channel එක subscribe කරලා තියාගන්න. Thank you so much. Let's go. Bye bye.